අයිබෝන් පුංචි දෙයක් කියන්න හිතුවා. හැබැයි මේ පුංචි දෙය ඇතුලේ ඉතාමත්ම බරපතල කාරණාවක් තියෙනවා. ඒ හින්දා මේක කතා කරන්නට හිතුවේ. විශේෂයෙන්ම ගත්තොත් කලාකරුවා කියලා කියන කෙනා සමහරලාට රටේ දේශපාලකයටත් වඩා ජනප්‍රියයි. ඔවුන් මිනිස්සු අතර ඉන්නවා. ඉතින් අනිත් එක තමයි කලාව මිනිස්සාව ආනන්දයෙන් ප්‍රඥාවට ගෙනියනවා කියන කාරණාව ගැන මේ හැම දෙයක් ගත්තහම කලාකරුවව ඕන කෙනෙකුට ඕන තැනකට භාවිතා කරොත් ලොකු බලපෑමක් කරන්නට පුළුවන්. ඉතින් මේක කියන්නට හේතු වෙච්ච දේ තමයි මොකද පහුගිය කාලේ අපි දන්නවා විශේෂයෙන්ම ගත්තොත් කලාකරුවන්ට මේ තියෙන ජනප්‍රියත්වය ආදරය මේ වගේ දේවල් හින්දා මිනිසුන්ගේ ආකර්ෂණය ඒ ආදරය තියෙන හින්දා ඕන් හරහා බලය ගොඩනගන්නට පවා කලාකරුවන්ව පාවිච්චි වුණා. අද දවසෙත් ඒක එහෙම වෙනවා. ඉතින් මේ කාරණාවල් මෙහෙම වෙද්දී මේ කියන කලාකරුවෝ ගැන යමක් මට කියන්නට හිතුනේ. මොකද මම පහුගිය කාලේ මේ කාරණාව කිව්වා. කිසියම් විදිහකට සැලසුම් සහගතව මේ ශාස්ත්‍රයට ආව පිරිසක් ඉන්නවා. එතකොට නොදැනුවත්ම මේක ඊටාත්ම දක්ෂයෙන් එහෙම නැත්නම් කිසියම් විදිහකට මේක රැකගෙන ආව මේ වගේ පිරිස් සමාජයේ නැත්නම් ඒ වෘත්තියෙන් ඉවත් කරන්නට මේ තන ග්‍රහණය කරගන්නට අවශ්‍ය විදිහේ වැඩපිළිවෙල සැකසෙමින් යනවා. ඉතින් සහ වෙන අරමුණු වෙනුවෙන් ඇත්තටම මේ කියන පාලනය කඩාවට්ටන්නට උනත් මේ හැම දෙයකටම මේ කියන කලාකරුවන්ව පාවිච්චි වෙනවා. ඉතින් එහෙම හසු වෙච්ච පිරිසක් ඉන්නවා කියලා මම පහුගිය කාලේ කිව්වා. එතකොට මොකද ඒ මත ඔවුන් එක්ක සම්බන්ධකම් ගොඩනගා ගැනීම මත ඇති කරගන්නට පුළුවන් සම්බන්ධතාවයන් ජනප්‍රියකම මේ හරහා සහ ඒ වගේ බොහෝ වටපිටාවන් තියෙනවා. ඉතින් එහෙම බොහෝ පිරිසක් කලාව තුල ඉන්නවා මේ වෙද්දිත්. ඒ අතර දැන් මම ඊයේ පෙරේදා දකින වීඩියෝත් එක්ක ඉතාමත්ම සුවිශේෂී පුද්ගලයන් දෙන්නෙක් දකිනවා. නම් වශයෙන්ම කියන්නට සිද්ධ වෙනවා. මොකද හේතුව තමයි මොකද මේක වෙන්නට දෙන්නට පුළුවන් කමක් නැහැ. නොදැනුවත් යම් ආකාරයකට යම් විදිහකට මේ හසු වීගෙන යනවා නම් ඒක වළක්වන එක විය යුතු දෙයක් කියලා මම හිතනවා. එහෙන්දා මම දකිනවා දැන් මේ වෙද්දී මේ රටේ කලාව තුළ හිටිය අපේ ජ්‍යෙෂ්ඨ කලාකරුවෙක් හැටියට ගත්තම සනත් ගුණතිලක මහත්මයා ඒ වගේ යම් බිලිබෑමක් මත අහුවෙලා ඉන්න ස්වභාවයක් දකිනවා. ඒ වගේම තමයි සූර්යයා පොළොන්නරුවේ තරුණ කලාකරුවා. ඉතින් මම හිතන්නේ ප්‍රබල චරිත දෙකක් සූර්යයා ගත්තත් සනත් ගුණතිලක මහත්මයා ගත්තත් මේ කලාව තුළ ඉන්න ඇත්තටම දක්ෂ සහ ඔවුන්ගේ නවක හෝ පැරණි කියන කාරණාව කෙසේ වෙතත් මේ දෙන්නම මේ කලාව තුළ රැඳී ඉන්න කිසියම් විදිහකට යම් වටිනාකම් රඳවගෙන ඉන්න දෙන්නේ මේ දිනවල දකිනවා ප්‍රබල විදිහට ඔවුන් ග්‍රහණයට ගනිමින් ඉන්න බිලිබා ගනිමින් ඉන්න ස්වභාවයක්. ඉතින් මේ කලාව තුළ මොකද පහුගිය කාලේ ගත්තොත් කිසියම් විදිහකට මොකද ඒ වටිනාකම් තියෙන මිනිසුන්ට අවස්ථාව දෙන්නේ නැතුව ඔවුන් ඉවත් කරගෙන ගියා. දැන් අපි උද්දික ප්‍රේමරත්න ගත්තාම පස්සේ අර කියන ජනප්‍රියත්වයේ මේ හැම දෙයත් එක්කම ඔහු දේශපාලනයට එනවා. පාර්ලිමේන්තුවට ඇවිත් ඒ වගේම ඔහු යම් තැනක ස්වාධීනව කතා කරාම ඔහුට විරුද්ධව සමාජය තුළ ප්‍රබල බලපෑමක් ඇති වෙනවා. වැරදිකාරයෙක් කළා මේ රටෙන්ම පන්නන තැනට පරිසරය සැකසෙනවා. ඉතින් මේක තමයි මේ රටේ තියෙන ස්වභාවය. මිනිස්සුත් කිසිම හොයා බැලිල්ලක් නැහැ. සමහරවිට අර වගේ බිලිපෑමකට නැත්තම් කොටු කරලා පහර දීලා ඕන විනාශ කරන විදිහේ තර්ජනයන් උන්ට තියෙනවා. ඉතින් ඇත්තටම කලාව තුළ ඉන්න දක්ෂයින් බිලිබා ගැනීම සිද්ධ වෙනවා. එහෙම අය විනාශ කරන්නට විවිධාකාර විදිහේ වැඩසටහන් ක්‍රියාත්මක වෙනවා. ඔවුන් දන්නේ සමාජය දකින්නේ ඔවුන්ට සිද්ධ වෙන දේවල් නැත්තම් ඔවුන්ගේ වැරදි විතරයි අවසානයේ. ඉතින් දක්ෂව විනාශ කරන්නට විවිධ විදිහේ හේතු සාධක යොදලා තියෙන උපක්‍රම බිලිබා ගැනීම තියෙනවා. ඉතින් මේවා ගැන ඔබ මම හිතන්නේ කල්පනාකාරී වෙන්නට ඕන. ඉතින් ඇත්තටම මේ දවස්වල මම දකින දේ තමයි ප්‍රබලම චරිත දෙකක්. සනත් ගුණතිලක මහත්මයා කියන්නේත් ඊළඟට පොළොන්නරුවෙන් ආව අපේ නවක පරපුරේ තරුණ
සූර්යයා කියලා කියන්නේ. ඇත්තටම මේ කලාව තුළ යම් යහපත් තැනක ඉන්න දෙන්නේ. ඉතින් ඔවුන් දෙදෙනාම මේ වෙද්දී එවන් යම් පරිසරයකට කොටු වෙමින් යනවා කියන කාරණාව දකිනවා. ඉතින් ඒ හින්දා සමාජයේ ජීවත් වෙන ඔබ හැම මොහොතකදීම කරන කියන දේවල් එක්ක අවබෝධයෙන් කටයුතු කිරීම මම හිතන්නේ නුවණට හුරුයි. එවන් පරිසරයක ජීවත් වෙන්නේ මේ පරිසරය තාමත් ඔබට අපි කාටවත්ම ජීවත් වෙන්නට අවශ්‍ය නිදහස් සාමකාමී ආරක්ෂිත පරිසරයක් නෙමෙයි කියන කාරණාවත් මතක් කරමින් නැවත වතාවක් කියනවා. හොඳ සිහියෙන් කල්පනාවෙන් කටයුතු කරන්න. ඒක ඔබට රටට සමාජයට ගුණදායකයි වැඩදායකයි යහපත් වෙයි කියන කාරණාව මතක් කරගෙන මම නතර වෙනවා.